හරි. අපි දැන් බලමු එම්ප්ලොයිස්ලාගේ ඇටෙන්ඩන්ස් මාක් කරන්නේ කොහොමද කියලා. හරිම සරලයි. ඔයාට තියෙන්නේ අද දවසේ වැඩට ඇවිත් ඉන්න එම්ප්ලොයිස්ලාට ප්‍රසන්ට් ටික් එක දාන එක විතරයි. අපි හිතමු හිරුනි තක්ෂිලා අද වැඩට ඇවිත් නෑ කියලා. එතකොට එයාට ප්‍රසන්ට් ටික් එක නොදා ඉන්න. මේ යටම ඉන්න සඳුන් තාරක එම්ප්ලොයිගේ මේ සතියේ නිවාඩු දවස අද. එහෙම නැත්නම් ඩේ ඔෆ් එක. ඉතින් මේ සඳුන් තාරක රෙජිස්ටර් කරනකොට වෙන්ස්ඩේ තමා ඩේ ඔෆ් එක දුන්නේ. අද වෙන්ස්ඩේ නිසා තමා මෙතන මේ ඩේ ඔෆ් එක කියලා වැටිලා තියෙන්නේ. හරි. අපි දැන් හිතමු මේ එම්ප්ලොයිට විශේෂ හේතුවක් හින්දා ඩේ ඔෆ් එකෙත් වැඩට එන්න සිද්ධ වුණා කියලා. එතකොට ඔයා මෙතන මේ ප්‍රසන්ට් ටික් එක ටික් කරන්න. දැන් මෙහෙම පොප් එකක් ඕපන් වෙනවා. ඔයා දැන් කරන්න ඕනි මේ එම්ප්ලොයි ඩේ ඔෆ් දවසේ වැඩ කරන පැය ගාන එන්ටර් කරලා ඇඩ් බටන් එක ක්ලික් කරන එක. අපි පැය 8ක් දීලා ඇඩ් කරමු. අපි මෙහෙම වැඩ කරන පැය ගාන එන්ටර් කරන්න හේතුව තමයි ඔයා එම්ප්ලොයි කෙනෙක්ට ඩේ ඔෆ් එකක වැඩ කරනවට විශේෂ දීමනාවක් දෙනවා නම් එහෙම පැයකට දෙන ගාන ජොබ් රෝල් සේව් කරනකොට නැත්නම් එම්ප්ලොයිගේ සැලරි ඩීටේල්ස් චේන්ජ් කරනකොට දීලා තියෙනවා. මෙහෙම දීලා නැත්නම් ඔයාට පුළුවන් ප්‍රොෆයිල් ටැබ් එකට ගිහින් අදාළ ජොබ් රෝල් එක සිලෙක්ට් කරලා එඩිට් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මේ hourly rate for off days field එකට day off එකක පැයක් සඳහා ගෙවන ගාන දාලා අප්ඩේට් කරන්න. එහෙම නැත්නම් ඔයා මේ සඳුන් තාරක එම්ප්ලොයිට විතරක් විශේෂ දීමනාවක් දෙනවා නම් ඔයා යන්න ඕනි එම්ප්ලොයි ටැබ් එකට. ඊළඟට මේ සඳුන් තාරකගේ කාඩ් එක ක්ලික් කරන්න. දැන් ඔයාට මෙතනත් කලින් වගේම hourly rate for off days වල day off එකක පැයකට දෙන ගාන දීලා අප්ඩේට් බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයා මේ එන්ටර් කරන ඩීටේල්ස් යූස් කරලා තමා සැලරි කැල්කියුලේෂන් එක ඔටෝමැටිකලිම සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු සාමාන්‍ය වැඩ කරන දවසක එම්ප්ලොයි කෙනෙක්ගේ OT hours ඇඩ් කරන්නේ කොහොමද කියලා. අපි හිතමු ගයන්ත දිසානායක අද දවසේ පැය 2ක් OT කළා කියලා. ඔයාට කරන්න තියෙන්නේ මෙතන මේ ගයන්ත දිසානායකගේ කාඩ් එකේ OT කියන තැන ක්ලික් කරන එක. එතකොට ඕපන් වෙනවා පොප් එකේ පැය 2ක් එන්ටර් කරලා ඇඩ් දෙන්න. හරි. දැන් ඔයාට පේනවා ගයන්ත දිසානායකට OT පැය 2ක් ඇඩ් වෙලා තියෙනවා.